ආයුබෝවන් සුබ දවසක්. ඉතින් ඕන් අදත් උදෙන්ම ආවා ඔයාලට අලුත්ම වීඩියෝ එකකින් අලුත් දෙයක් හඳුන්වලා දෙන්න. මම මෙතනම එක වීඩියෝ එකක් කෙරුවා කාබනික දියර පොහොර සම්බන්ධව. ඉතින් එතුමා ඔබට පැහැදිලි කෙරුවා දියර පොහොර සම්බන්ධව සියලු විස්තර. ඒ වගේම මෙතනම තියෙනවා කොම්පෝස්ට් පොහොර, කාබනික පොහොර. මෙතනම නිෂ්පාදනය කරනවා. ඒවට ගන්න අමුද්‍රව්‍ය වෙන වෙනම මේ ගබඩාවේ තැන්පත් ඔබට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මෙතුමා මේ ගමේම සේවකයෝ 7-8 දෙනෙක් දාගෙන එයාලටත් ආදායම් මාර්ග හදලා මෙතන ඒ රාජකාරිය කරගෙන යනවා. ඉතින් මෙතන කොම්පෝස්ට් මහ පරිමාණයෙන්ම නිෂ්පාදනය කරනවා. ඉතින් මම එතුමම හම්බෙලා ඒ පිළිබඳ සම්පූර්ණ වීඩියෝ එකක් මේ වීඩියෝ එකේම ඔබට විස්තර දෙන්නම්. දැනට මෙතුමගේ මේ ව්‍යාපාරයේ කොම්පෝස්ට් පොහොර කිලෝ 20 පැකට් දැනට මාලදිවයිනට යවන වැඩපිළිවෙලක් තියෙනවා. ඒවා නිෂ්පාදනය කරන ගමන් තියෙන්නේ. ඒවත් බලාගත්ත හැකි. ඒ වගේම ඔයාලගේ ගොවි බිම් වලට, කුඹුරු වලට, ඒ වගේම පොල් වගාවට, ඒ ඕන දෙයකට තොග මිලට අවශ්‍යතාවයක් වුණොත් මෙතනින් ලබා ගන්න පුළුවන්. මම එතුමගේ නම්බරෙත් දාන්නම් මගේ වීඩියෝ එකේ. මෙහි සිග්නල් පොඩ්ඩක් මදි. යව සම්බන්ධ කරගන්න බැරුව ගියොත් මගේ නම්බරෙත් යට තියෙනවා. ඒකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න. මම ඒක එතකොට සම්බන්ධ කරලා දෙන්නම්. එයාලටත් ඒක ලොකු අත්වලක්. මේක පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙකුට මෙතනින් තොග මිලට අරගෙන ගිහිල්ලා බෑග් කරලා කඩවල් වලට දාන්නත් පුළුවන්. ගොවි මහත්තුරු හම්බෙලා එයාලට බෙදා හරින්නත් පුළුවන්. පිටරට යවන්න පහසුකම් සලසලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙතනින් තොග මිලට තොග වශයෙන් අරන් ගිහිල්ලා ඒ රාජකාරිය කරගන්නත් පුළුවන්. ඉතින් මෙයාලටත් ලොකු අත්වලක්. මේක තාම පැරණි ගමක්. ඉතින් සංගවෙච්ච ව්‍යවසායකයෝ තමා මෙයාලා. හොඳ දක්ෂයෝ. මේ මහත්තුරුන්ගෙන් අත්දා බලන්න නොමිලේ වුණත් ගන්න පුළුවන්. ඒ වගේ සාධාරණ අවංක මහත්තුරු. ඉතින් ඉතුරු කොම්පෝස්ට් පොහොර සම්බන්ධව විස්තර එන්න මම ඔයාලට ඒ මහත්යත් එක්ක සම්බන්ධ වෙලා ඒ මහත්ය සම්පූර්ණ විස්තරයක් ඔයාලට ලබා දෙයි. එන්න අපි ඇතුළට යම් බලන්න. ආයිබෝවන් ඔබතුමාට පොඩ්ඩක් හඳුන්වලා දෙන්නකෝ මම මේ කොම්පෝස්ට් පොහොර සම්බන්ධව ඔබතුමා මේවට ගන්න අමුද්‍රව්‍ය මොනවද? දැන් මේ ලොකු බෑග් ප්‍රමාණයක් ඔබ නිෂ්පාදනය කරනවා. ඒවා මොනවටද? එතකොට මේ මොනවද ගන්න අමුද්‍රව්‍ය? ඒවා කොච්චර කාලයක් කලවම් කරලා තියෙනවද? පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්නකෝ. ඔබතුමා අහන විදිහට විස්තරයක් කරනවා නම් මේ පොහොර එක මේ හදන්නේ අපි මාලදිවෙන්ට යවන්න. මාලදිව රාජ්‍යය. මාලදිවෙන් රාජ්‍යයට අපි මාසයකට ටොන් 100 පන්නලා ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ටොන් යවනවා. මේකට ගන්න අමුද්‍රව්‍ය නම් ඉතින් මේ එල්බීසියා, කුකුල් පොහොර, ගොම, කරදහයියා, අලු තමයි මේක අපි දාලා පාත්ති ලේ වශයෙන් පාත්ති දාලා මාස 3ක් පදම් කරලා මේ පදම් කරලා අරගෙන හලලා තමයි මේක මේ දෙන්නේ. එතකොට කුකුල් පොහොර, ගොම පොහොරත් මේකට ගන්නවා. මේක යම් අනුපාතයක් මත තමයි මේක කරන්නේ. කුකුල් පොහොර යම් ප්‍රමාණයක් දානවා අපි. කුකුල් පොහොර මේක මාස 3ක් පදම් කරලා හලලා අර ගොඩ ගහලා තියාගෙන ඉන්නේ. අර ගොඩක් තියෙන්නේ. ඒක නිකම්ම අම්මුවට භාවිතා කරන්නේ නැහැ. ඔබතුමාට මේකට රජයෙන් මොකක්ද දීලා තියෙන අනුග්‍රහය මොනවා හරි සාහිත්‍ය දීලා තියෙනවද?
රජයෙන් කියලා ඉතින් ප්‍රමුඛ සහතිකයක් නැහැ නේ. රජයේ සහයෝගය කියන්නේ ඉතින් පොදුජන සේවාවේ සහයෝගය තියෙනවා අපේ AI මහත්තයාගේ කෘෂි උපදේශකතුමාගේ. ඉතින් ඊට අමතරව ඉතින් වෙන මොකද ජාත්‍යන්තර ආයතනයක් අපේ අර සුහුරු ව්‍යාපෘතියෙන් පොඩි සහයෝගයක් ලැබුණා. මේ මුල් ආරම්භයේ පුංචි උදව්වක් කරා. ඒ කියන්නේ සාදු කැලිටියක් බැරල් දෙකක් 10 කෑන් දෙකක් සවල් මාල්ටියක් දුන්නා. හදන්නේ මාළදිවිනට යවන්න. ඔව්. මේ වගේ ලංකාවේ ගොවියෝ මේ වගේ ඉල්ලන්නේ නැද්ද ඔබතුමාගෙන්? අපේ මේ පිළිබඳව අවබෝධයක් තියෙන ගොවි මහත්තුරු මේක ගෙනියනවා, භාවිතා කරනවා. මේක ඇත්තටම අපි රසායනික මේක දැන් මේ චුට්ටක් අපේ අය කම්මැලිනේ. මේ මම අපේ ගොවි මහත්තුරු කම්මැලි කියලා මේ චෝදනා කරනව නෙවෙයි. චුට්ටක් අපි අර සනිකව අපිට වැඩිනේ. සනිකව මේක භාවිතා කරන්න අර කඩේට ගිහිල්ලා රසායනික පොරටයක් ගන්නලා දානවා. අපි එහෙම අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක අපිට සිද්ධ වෙන පරිහානිය අපේ භූමිය විනාශ වෙනවා. එතකොට අපේ ශරීර සෞඛ්‍ය විනාශ වෙනවා. මේ රසන මේ වෙනවා. ඉතින් අපිට මේ රසායනික පොර භාවිතා කිරීමේදී සිද්ධ වෙන හානිය ගැන අපි හිතන්නේ. ඉතින් මේක භාවිතා කරනවා නම් මම රසායනික පොර භාවිතා කරන්න එපා කියනවා නෙමෙයි. මේ යම් ප්‍රමාණයක් හෝ මේකෙන් භාවිතා කරනවා නම් යම් තාක් දුරට අපිට පස්සේ ස්වාභාවික තත්ත්වයේ දිගටම පවත්වා ගන්න පුළුවන්. එතකොට මේ අපිට ගන්න අපි වගා කරන ආදායම් වල ගුණාත්මක භාවය ඉහළ දා ගන්න පුළුවන්. එතකොට ඉතින් අපේ ඉපදෙන දරුවෙකුට අපේ බාල පරපුරට වුණත් මේක තුන් සිංහලේ එදා යූරියා නෙමෙයිනේ භාවිතා කරේ. අර තෝර ගහ පිළ ගහ ඉතින් මේ ගවයින්ගෙන් එන ගොම පොහොර ටික, කුල් පොහොර, එළු පොහොර ටිකනේ භාවිතා කරේ. නෑ දැනටමත් යාපනයේ ගොවි මහත්තුරු කෙසෙල් එළවලු පළතුරු වගා කරන්නේ රසායනික පොහොර දාලා නෙවෙයි. මම මේ මෑතක අපි විනෝද චාරිකාවක් ගියාම මම උමනායෙන්ම බැලුවා හැදුවා. ඉතින් ඒගොල්ලන් භාවිතා කරන්නේ ඒගොල්ලන්ගේ වගා බිම් වලට ඒගොල්ලන්ගේ පූල් පොහොර ටික, ගොම ටික, මේ එළු පොහොර ටික ඒගොල්ලෝ භාවිතා කරලා තමයි ඒවා නිෂ්පාදනය කරගන්නේ. සඳහන් මහත්තයා එතකොට කවුරු හරි ඔබතුමාට ඇණයුමක් බාර දුන්නොත්, ඒ කියන්නේ ලොකු ඕඩරයක් බාර දුන්නොත් මට මේ විදිහට මේ ක්වොලිටියට මෙච්චර ප්‍රමාණයක් කොම්පෝස්ට් පොහොර කරලා දෙන්න, පැකට් ටික හරි ගස්සලා දෙන්න කියලා ඔබතුමාට දීමේ හැකියාවක් තියෙනවා. මට එහෙම හැකියාවක් තියෙනවා. කියන්නේ මට තාක්ෂණයේ තියෙනවා මාගාව. ඉතින් එතකොට මට ගොඩනැගිලි තියෙනවා. මට විදුලිය තියෙනවා. දැන් අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. මේ අපේ සේවක ශ්‍රමිකයෝ ඉන්නවා. ඉතින් මේ මට ප්‍රශ්නයක් නැහැ. මට නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්. මට කරන්නේ ලොකු සේවයක්. ඔව්. සේවක පිරිසකුත් දාන්නේ. අද මේ ශ්‍රම දානේ අද ශ්‍රම දානේ නිසා ගමේ මේ පොඩ්ඩක් අඩු වෙලා ඉන්නේ කට්ටිය. නැත්නම් ගොඩක් දෙනෙක් වැඩ කරනවා. කීප දෙනෙක් ඉන්නේ. ඉතින් පිටරට හෝ කොළඹ කවුරු හරි ඉහළ පෙළේ නිලධාරී මහත්තුරු ඉන්නවා නම් මේ හා සම්බන්ධ කැමැත්තක් දක්වන්න මේ ව්‍යවසායක මහත්තුරුන්ට අත දෙන්න. ඉතින් මම නම්බරේ දාන්නම්. මෙතුමත් එක්ක ඉතින් ඇත්තට මේ තාක් දුරට මේ channel එක අපේ ඔබතුමාගේ බලන හදන මේ මහත්තුරුන්ට මම කියන්නේ මේ තාක් දුර ගමනක් මං ඇවිල්ලා තියෙන්නේ. මගේ බුද්ධියෙන් මගේ ශක්තියෙන් මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. කාගේවත් බැංකු ණය මේ අරගෙන නෙවෙයි. ඉතින් බැංකුවට ගියාමත් මේ ඒගොල්ලන් නිකන් කොම්පෝස් කිව්වහම නිචුට්ටක් අඩියක් පස්සට තියලායි කතා කරන්නේ. ඉතින් එතකොට මේ නිකන් එපා වෙනවා. වතාවක් ගියාම දෙවතාවක් ගියාම මම කියන්නේ ඉතින් අපි යනත් බලන්න ඔය දැන් ඔය දෙන බැංකු සහන මේවා අපිට නිකන් එපා. අපිට දැන් රජයේ වැඩපිළිවෙලක් යනවා. කුඩා ව්‍යාපාර ව්‍යවසායක මහත්තුරුගේ පැත්තත් දැන් බලලා තියෙනවා. ඉතින් අනිත් රජයවල් කොහොමද දන්නේ? මේ රජයෙන් ලොකු වැඩසටහනක් වැඩපිළිවෙලක් කරගෙන යනවා. මම හිතනවා බොහෝ දුරට වැඩි කාලයක් නොගොස් ඔබව ඒ නිලධාරියෙක් සම්බන්ධ මේ අමුද්‍රව්‍ය ටික සපයා ගන්න දවසකට ට්‍රැක්ටරයකට රුපියල් 15000ක් දවස් කුලිය දෙන්න ඕන. එතකොට ට්‍රැක්ටරයක් වගේ අපිට තිබුණා නම් අපිට ඩීසල් වියදම් විතරයි යන්නේ. එතකොට මේ ලොරි කුලි මේක පටවලා කොළඹ ගෙනියන්න රුපියල් 1,25,000ක් ඕන ටොන් 26ක් ගෙනියන්න. ඉතින් ඒ වගේ ලොකු කොස්ටයක් යනවා.
මගේ channel එක බලන කට්ටියට දැන් තේරෙන්න ඇති. එතකොට මේ වගේ කුඩා ව්‍යාපාර ව්‍යවසායකත්ව කට්ටියට අත දෙන්න ඔය වීඩියෝ එක බැලුවා නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් තව මොනවා හරි මෙතුමාගේ ව්‍යාපාරය ගැන මොනවා හරි විස්තර අවශ්‍ය වුණොත් නම්බරේ තියෙනවා, මගේ නම්බරේ තියෙනවා. ඔව් ඉතින් මම අපේ නම මේ SMS ස්මාර්ට් ලංකා පුද්ගලික ආයතනය. ඒ විදිහට SMS ස්මාර්ට් ලංකා නමින් තමයි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒක අපිට Facebook එකේ ඉන්ටර්නෙට් එකේ ගිහලා සර්ච් කරලා ගන්න පුළුවන්ද? තාම ඉතින් දාලා නැහැ. මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් මට මැසේජ් එකක් හරි දාන්න. නැත්නම් මගේ නම්බරේ දානවා. එතුමාට මට ඇවිල්ලා දීලා විස්තර දැනගන්න. ඉතින් ගොඩක් ස්තුතියි. මම හිතනවා ඉදිරියේදී මෙතුමන්ලට අප දෙන්න ගොඩාක් දෙනෙක් ඉදිරිපත් වෙයි කියලා. සහ රසායනික පොහොර ටික අයින් කරලා ආධුනික පොහොර පැත්තට නැඹුරු වෙයි කියලා. නෑ මම දකින්නේ දැන් අපි රසායනික පොහොර භාවිතා කරලා වගා කරාට කමක් නැහැ. ඒක මේ දැන් අපි එහෙම කරොත් අපිට ඉදිරියේදී හරි යම් තාක් දවසක අපිට අපි හිතන තැනට යන්න ඉලක්කය කරා යන්න පුළුවන්. අපි ගෙදර පරිභෝජනයට ගන්න මිරිස් ගස් 10ක්, මාළු මිරිස් ගස් 5ක්, බටු ගෙඩි ටිකක් කඩා ගන්න බටු බඳුරු කීපයක්. ඒ විදිහට යම් චූටි ගෙවත්තක් කොම්පෝස්ට් පොහොර භාවිතා කරලා මේ දියර පොහොර භාවිතා කරලා හදාගත්තා නම් අපේ දරුවෝ බත් ටිකක් වස විසෙන් තොරව බත් ටිකක් කන්න දෙන්න පුළුවන් අපේ දරුවන්ට. කෑම වේලක් එළවලු ටිකක්. ඒකට මේ වීවගාවේදීත් එහෙම කරොත් අපිට අක්කර ගණන් වවන්න නැතුව අක්කර කාලක් වවා ගත්තා නම් කෑමට ගන්න ප්‍රමාණය අපේ ආහාරයට අක්කර කාලක් වවා ගත්තා නම් අපේ හිතපපුව දන්නවා මේක හරිය මේ පෝෂ්‍යදායි, මේකේ වස විස නැහැ, මේක මේ කෑවට ගැටලුවක් නැහැ කියලා. ඉතින් ආරාධනා කරනවා මේ වීඩියෝ එක සම්පූර්ණ නරඹන්න කියලා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔබතුමාටත් එසේම. මේ තමා මාලදිවයිනට යවන්න ලෑස්ති කරගත්ත කොම්පෝස්ට් පොහොර උර කිලෝ 20 බෑග්. ලොරිය මෙතෙන්ට ගන්න බෑ, මොකද පහුගිය දවස්වල වැස්ස නිසා පාරවල් ඔක්කොම හේදිලා. ඒකින්ද ප්‍රධාන පාරේ මේ නවත්තලා තියෙන ලොකු ලොරිය. ඒ ලොරිය දක්වා මේ විදිහට ට්‍රැක්ටර් වල තමයි පුරවලා ගිහිල්ලා ලොරියට ලෝඩ් කරන්නේ. මේ තියෙන ඒ ලොරිය දක්වා ගෙන යන්න ලෝඩ් කරනවා. මේ තියෙන්නේ ඒ විදිහට සකසගත්ත බෑග් කිලෝ 20 පොහොර උර. ඇත්තටම අපේ දේශීය දේ මාලදිවයින්ට වටිනවා. නමුත් මේ දේ අපේ රටේ ප්‍රචලිත කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් ලොකු දෙයක්.
ඉතින් මගේ channel එක ඔයාලා මගේ channel ගොඩක් තියෙනවා නරඹන්න. ඒ වගේම මගේ channel එක මේ channel එක subscribe කරන්න all button එක all දාලා සියලු දෙනාටම බලා ගන්න share කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් මම ඔයාලා නැවත හමු වෙනවා. සුබ දවසක්.